අයිබුවන්. ඉතින් රක්ෂණ වෘත්තිකයෙක් ලෙස ජීවිත රක්ෂණ අලෙවිකරන නිලධාරියෙකු ලෙස මේ ශාස්ත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු වන ඔබ මේ වන විට ඔබේ ආයතන මට්ටමින් ඔබේ නිලධාරීන් එක්ක එකතු වෙලා රක්ෂණ ප්‍රවීණතා විභාගයේ පිළිබඳව යම් කිසි පුහුණුවක් ලබාගෙන ඇති. ඉතින් ජීවිත රක්ෂණ නිලධාරියෙක් කියන්නේ මේ සමාජයට මහත් මෙහෙවරක් කරන්න පුළුවන් පුජ්‍යලෙක්. ඉතින් ඔබ ඒ කරන්නට උත්සාහ කරන මහත් මෙහෙවරට සර්ව ප්‍රකාරයෙන් මේ මෙහෙවර සාර්ථක වේවා කියලා මම ඔබට මුලින්ම සුබ පතනවා. ඒ වගේම මම කැමතියි ඔබ මේ රක්ෂණ ප්‍රවීණතා විභාගය ඉතා ඉහළින් සමත් වෙනවා දකින්න. ඉතින් මේ විභාගයේ තියෙන ඉහළම සමාර්ථය තමයි D සමාර්ථය. ඉතින් මම නැවත වතාවක් ඔබට සුබ පතනවා D සමාර්ථයක් ගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා. ඉතින් රක්ෂණ ප්‍රවීණතා විභාගයට අදාළ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන ලංකාවේ එකම වැඩසටහන තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබෙන් ඉල්ලා සිටිනවා රක්ෂණ ප්‍රවීණතා විභාගයට මුහුණ දීමට සිටින සියලු දෙනා අතරේ මේ වැඩසටහන බෙදා හරින්න. එහෙමනම් ඔබට ජයෙන් ජය වේවා කියලා අපි බලමු ප්‍රශ්න අංක 1. වසර 2000කට පෙර රක්ෂණය පහස් සඳහන් කුමන ආකාරයෙන් පැවතුනේද? පළවෙනි පිළිතුර දැනට ක්‍රියාත්මක ආකාරයට, දෙවන පිළිතුර මරණාධාර සමිතිවල ස්වරූපයෙන්, තුන්වෙනි පිළිතුර එම කාල වකවානුවලදී රක්ෂණය ක්‍රියාත්මක නොවිය, හතරවෙනි පිළිතුර එහි සමාජිකයන්ගේ තෝරා ගැනීම අනුව. ඉතින් ඔබ ඉගෙන ගන්නට ඇති වසර 2000කට පෙර රෝම අධිරාජ්‍යයේ පැවති මරණාධාර සමිති ආශ්‍රයෙන් මේ රක්ෂණ ක්‍රමය ආරම්භ වුණා කියලා. එමනම් ඔබට ඉතාමත් පැහැදිලි පිළිතුර. ඉතින් මරණාධාර සමිති ස්වරූපයෙන් තමයි ලෝකයේ රක්ෂණය ආරම්භ වුණේ. එහෙමනම් දෙවන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ප්‍රශ්න අංක 2 IASL යන කෙටි යෙදුමින් හඳුන්වනු ලබන්නේ කුමක්ද? පළවෙනි පිළිතුර ශ්‍රී ලංකා රක්ෂණ ව්‍යවස්ථාව, දෙවන පිළිතුර ශ්‍රී ලංකා රක්ෂණ සම්ප්‍රයෝගය, තුන්වන පිළිතුර ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, හතරවෙනි පිළිතුර ශ්‍රී ලංකා රක්ෂණ විනිශ්චය. හරිම පහසුයි. ඉන්ෂුරන්ස් ඇසෝසියේට් ශ්‍රී ලංකා කියන නම තමයි කෙටි කරාම IASL කියන්නේ. පිළිතුර ඉතාමත් පැහැදිලි. ශ්‍රී ලංකා රක්ෂණ සංගමය. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්න අංක 3 රක්ෂණ ඔම්බුස්මන් වරයාගේ කාර්යභාරය වන්නේ. පළවෙනි පිළිතුර රක්ෂණ සමාගම් වලට උපදෙස් දීමයි. දෙවැනි පිළිතුර රක්ෂණ නීති කෙටුම්පත් කිරීමයි. තුන්වෙනි පිළිතුර රක්ෂිතයා හා රක්ෂකයා අතර ඇතිවන්නා වූ ආරවුල් විසඳීමයි. හතරවෙනි පිළිතුර ඉහත සඳහන් සියල්ලම නිවැරදි. ඉතින් රක්ෂණ ඔම්බුස්මන් වරයා කියන්නේ රක්ෂණයේ දුක්ගන්නාරාල. ඉතින් මේ දුක්ගන්නාරාල එහෙම නැත්නම් රක්ෂණ ඔම්බුස්මන් වරයා හැම විටම ක්‍රියා කරන්නේ රක්ෂිතයාගේ පැත්තේ ඉඳගෙන. ඉතින් එහෙමනම් මේ පිළිතුර විදියට අපිට තුන්වෙනි පිළිතුර තෝරන්න පුළුවන්. රක්ෂිතයා හා රක්ෂකයා අතර ඇතිවන්නා වූ ආරවුල් විසඳීම තමයි ඔම්බුස්මන් වරයාගේ කාර්යභාරය. ප්‍රශ්න අංක 4 රක්ෂණ ඔප්පුවක් යටතේ හිමිකමක් ප්‍රතික්ෂේප කරනු ලැබූ දින සිට කෙතරම් කාලයක් තුළ නීතිමය පීවර ගත යුතු වන්නේද? පිළිතුරු 4න් පළවෙනි පිළිතුර වසර 2ක් තුළ, දෙවන පිළිතුර වසර 6ක් තුළ, තුන්වන පිළිතුර වසර 3ක් තුළ, හතරවන පිළිතුර කාල සීමාවක් නොමැත. මෙහි දෙවන පිළිතුර නිවැරදි. වසර 6ක් තුළ රක්ෂණ ඔප්පුවක් යටතේ හිමිකමක් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ඔබට හැකියාව තිබෙනවා නීතිමය පීවර ගන්නට. ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්න අංක 5. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම පළවෙනි පිළිතුර රක්ෂණ ඔප්පු හිමියන් ආරක්ෂා කරයි, දෙවෙනි පිළිතුර රක්ෂණ කර්මාන්තය ආරක්ෂා කරයි, තුන්වෙනි පිළිතුර රක්ෂණ කර්මාන්තය විධිමත් කරයි, හතරවෙනි පිළිතුර ඉහත සඳහන් සියල්ල ඉටු කරයි. ශ්‍රී ලංකා රක්ෂණ කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ ප්‍රගමනය හා ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණය කිරීම සහ විධිමත් කිරීම සඳහා වගකිව යුතු වන්නේය. රක්ෂණ ඔප්පු හිමියන් ආරක්ෂා කරනවා, ඒ වගේම රක්ෂණ කර්මාන්තය ආරක්ෂා කරනවා, රක්ෂණ කර්මාන්තය විධිමත් කරනවා. ඒ නිසා
මෙහි පිළිතුර නිවැරදි පිළිතුර වන්නේ 4 වන පිළිතුර. එමනම් අපි 6 වෙනි ප්‍රශ්නයට යමු යමු. රක්ෂණ සැලසුමක මිල නියම කිරීමේ ප්‍රධානතම වගකීම පැවරී ඇත්තේ පළවෙනි පිළිතුර පාරක්ෂණ දෙපාර්තමේන්තුවටයි, දෙවන පිළිතුර හිමිකම් දෙපාර්තමේන්තුවටයි, තුන්වෙනි පිළිතුර ආයුගණක දෙපාර්තමේන්තුවටයි, හතරවෙනි පිළිතුර ඉහත සඳහන් සියලුම දෙපාර්තමේන්තුවලටයි. ඉතින් මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ රක්ෂණ සමාගමක මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව, රක්ෂණ සමාගමේ අභ්‍යන්තර දෙපාර්තමේන්තු පිළිබඳව. ඉතින් පාරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන කාර්යය ඔබ දන්නවා. ඒ වගේම හිමිකම් දෙපාර්තමේන්තුවෙන් කරන කාර්යයත් ඔබ දන්නවා. ආයුගණක දෙපාර්තමේන්තුවෙන් කරන ක්‍රියාවලියත් මේ වෙනකොට අධ්‍යයනය කරලා තියෙන්නේ. ඉතින් රක්ෂණ සැලසුමක මිල නියම කිරීමේ ප්‍රධානතම වගකීම පැවරී තිබෙන්නේ ආයුගණක දෙපාර්තමේන්තුවට. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර ආයුගණක දෙපාර්තමේන්තුව. ප්‍රශ්න අංක 7ට අපි යමු යමු. රක්ෂණ කර්මාන්තයේ රජයට පවරා ගනු ලැබුවේ කුමන වර්ෂයේද? පළවෙනි පිළිතුර 1983, දෙවන පිළිතුර 1963, තුන්වෙනි පිළිතුර 1961, හතරවෙනි පිළිතුර 1972. පිළිතුර ඉතාම සරලයි. ඔබේ මතකය අවදි කරගන්නට විතරයි තියෙන්නේ. පිළිතුර තුන්වෙනි පිළිතුර 1961 වර්ෂයේදී තමයි රක්ෂණ කර්මාන්තය රජයට පවරාගෙන ජනසතු කරනු ලැබුවේ. ඉතින් අපි මීළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්න අංක 8. SLII සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය කුමක්ද? පළවෙනි පිළිතුර එය රක්ෂණ විෂය පිළිබඳ දේශන පවත්වයි. දෙවන පිළිතුර එය රක්ෂණ විෂය පිළිබඳ විභාග පවත්වයි. තුන්වෙනි පිළිතුර එය ලාභ නොලබන ආයතනයකි. හතරවෙනි පිළිතුර එය මුදල් අමාත්‍යාංශයේ යටතේ පවතින්නකි. ඉතින් ප්‍රශ්නෙන් අහන්නේ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සම්බන්ධයෙන්. ඒ අතරම රක්ෂණ විෂය පිළිබඳව දේශන පවත්වනවා. ඒ රක්ෂණ විෂය පිළිබඳව විභාග පවත්වනවා. ඔබත් මුණ දෙන්නේ ඒ ආයතනයේ පවත්වන විභාගයකට. ඒ ලාභ නොලබන ආයතනයක්. ඉතින් මෙහි තිබෙන්නේ වැරදි ප්‍රකාශය තෝරන්න. ඉතින් වැරදි ප්‍රකාශය තමයි එය මුදල් අමාත්‍යාංශයේ යටතේ පවතින ආයතනයක් නොවේ. ඒ නිසා හතරවන පිළිතුරයි මෙහි වැරදි පිළිතුර වෙන්නේ. ප්‍රශ්නයට අනුව නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ප්‍රශ්නාංක 9 යටතේ යොමු වෙන්නේ ගිවිසුම් නීතිය පිළිබඳව ප්‍රශ්නයකට. අර්පණයකින් අපේක්ෂා කරන්නේ කුමක්ද? පළවෙනි පිළිතුර ආකෘතියක්, දෙවෙනි එක ප්‍රතිෂ්ඨාවක්, තුන්වෙනි පිළිතුර පිළිගැනීමක්, හතරවෙනි පිළිතුර ඉහත සඳහන් කිසිවක් නොවේ. ඉතින් ඔබ දන්නවා අර්පණයක් කියන්නේ යෝජනාවක්. යෝජනාවකින් අපේක්ෂා කරන්නේ යෝජනාව පිළිගැනීමක්. ඉතින් මේකෙන් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර අර්පණයකින් අපේක්ෂා කරන්නේ පිළිගැනීම. මීළඟ ප්‍රශ්නයත් යොමු වෙන්නේ ප්‍රශ්න අංක 10 ගිවිසුම් නීතිය යටතේමයි. ගිවිසුම් නීතිය යටතේ ගිවිසුමක් ඇතිවීමට තිබිය යුතු වන්නේ අයන්න අර්පණය හා පිළිගැනීම, ආයන්න ප්‍රතිෂ්ඨාව, ඈයන්න දායකත්වය, ඈයන්න ආකෘතිය. ඉතින් ඔබට තියෙන්නේ මින් ගිවිසුම් නීතිය යටතේ ගිවිසුමක් ඇතිවීමට තිබිය යුතු දේවල් තෝරලා වඩාත් සුදුසු පිළිතුර තෝරන්න. ඉතින් ඔබ මේ වෙන විට ගිවිසුම් නීතිය පිළිබඳව හදාarලා ඇති. ගිවිසුම් නීතිය යටතේ ගිවිසුමක් ඇති වෙන්න නම් අර්පණය හා පිළිගැනීම තිබිය යුතුයි. අර්පණය කියන්නේ යම්කිසි යෝජනාවක් හා යෝජනාව පිළිගැනීම. ඊළඟට ප්‍රතිස්ථාව සහ ආකෘතිය කියන අංගත් ඊට ඇතුල් විය යුතුයි. එසේනම් වඩා සුදුසු පිළිතුර වන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 11 ජීවිත රක්ෂණ ඔප්පු පිළිබඳව පැරණි ජීවිත රක්ෂණ ඔප්පු කාලීන රක්ෂණ ඔප්පුවේ 2 පරිත්‍යාග රක්ෂණ ඔප්පුවේ 3 ඒ සඳහන් දෙකම වේ 4 ඉහත සඳහන් කිසිවක් නොවේ. මේ ඔබෙන් අහන්නේ පැරණි ජීවිත රක්ෂණ ඔප්පු පිළිබඳව. මේ පැරණි රක්ෂණ ඔප්පුව ඔබට මතක ඇති විලියම් ගිබස් අනායගේ ජීවිතය මත රිචඩ් මාටින් විසින් මිලදී ගත්තේ කාලීන රක්ෂණ ඔප්පුවක්. ඉතින් එහෙමනම් මේ පැරණි ජීවිත රක්ෂණ ඔප්පු අයිති වෙන්නේ කාලීන රක්ෂණ ඔප්පු ගණයට. එහෙමනම් පිළිතුර ඉතා පැහැදිලි. මෙහි පිළිතුර පළවන පිළිතුර කාලීන රක්ෂණ ඔප්පුවේ. මීළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 12
ඒ ප්‍රශ්නය සම්බන්ධ වෙන්නේ ගිවිසුමකින්. එහෙම නැත්නම් ගිවිසුම් නීති සම්බන්ධයෙන් ගිවිසුමකින් නිදහස් වීමට හැකිවන්නේ එක අර්පණයක් මගින්, දෙවන පිළිතුර පිළිගැනීමක් මගින්, තුන්වෙනි පිළිතුර ප්‍රතිඅර්පණයක් මගින්, හතරවෙනි පිළිතුර ව්‍යර්ථ කිරීම මගින්. ඉතින් මිනිස්සු කියනවා ගිවිසුමකට ඇතුළත් වීම හරිම පහසුයි. ගිවිසුමකින් නිදහස් වීම තමයි ටිකක් අමාරු වැඩේ කියලා. ඉතින් ගිවිසුමකින් නිදහස් වීමේ මාර්ගය නීතියේ ඉතා පැහැදිලිව පෙන්වලා දීලා තිබෙනවා. ඉතින් ඒ මාර්ග වලින් එකක් තමයි ව්‍යර්ථ කිරීම කියන දේ. ඉතින් මං හිතන්නේ මෙහි ඉතාමත් නිවැරදි පිළිතුර වන්නේ ව්‍යර්ථ කිරීම මගින්. ඒ කියන්නේ හතරවෙනි පිළිතුර. ප්‍රශ්න අංක 13 යොමු වෙන්නේ තරවකාර සමාගම් පිළිබඳවයි. තරවකාර සමාගමක ලියාපදිංචිය අවලංගු අත්හිටුවනු ලැබුවහොත් අභියාචනයක් ඉදිරිපත් කළ යුත්තේ පළවෙනි පිළිතුර රක්ෂණ ඔම්බුස්මන්වරයාටයි, දෙවන පිළිතුර රක්ෂණ නියාමකයාටයි, තුන්වෙනි පිළිතුර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවටයි, හතරවෙනි පිළිතුර උසාවියටයි. මේ වගේ වෙලාවකදී තරවකාර සමාගමකට පිහිටවන්නට රක්ෂණ ඔම්බුස්මන්වරයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රක්ෂණ නියාමකට හැකියාවක් ලැබෙන්නේත් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවටත් ඒ අවස්ථාව නැහැ. එහෙමනම් අපිට සිද්ධ වෙන්නේ උසාවිය යන්න. එහෙමනම් නිවැරදි පිළිතුර තමයි හතරවෙනි පිළිතුර. උසාවියටයි අභියාචනය කරන්නට හැකියාව ලැබෙන්නේ. ප්‍රශ්න අංක 14 ජීවිත රක්ෂණ ඔප්පුව සම්බන්ධයෙන් ජීවිත රක්ෂණ ඔප්පුවකින් ලබාගත හැක්කේ කුමක්ද? අයන්න රැකවරණය, ආයන්න ඉතිරි කිරීමයි, ඇයන්න ආයෝජනයයි, ඇයන්න විශ්‍රාමික මුදල්. මින් වඩා සුදුසු පිළිතුර තෝරන්න තමයි ඔබට තියෙන්නේ. ඉතින් දැන් ඔබ ඉගෙනගෙන ඇති ජීවිත රක්ෂණ ඔප්පුවකින් බොහෝ දේවල් ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්න පුළුවන් දේවල් අතර රැකවරණය තියෙනවා, ඉතිරි කිරීම තියෙනවා, ආයෝජනය තියෙනවා, විශ්‍රාමික මුදල් තියෙනවා. මේ සියල්ලම ජීවිත රක්ෂණ ඔප්පුව ඇතුළේ තිබෙනවා. එහෙමනම් පිළිතුර ඉතාමත් පැහැදිලි. ඒ සඳහන් සියල්ලම නිවැරදි. හතරවන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ප්‍රශ්න අංක 15 අපි ඔබත් එක්ක කතා කරනවා ජීවිත රක්ෂණ මූලධර්මයන් පිළිබඳව. ජීවිත රක්ෂණ මූලධර්මයක් වශයෙන් සලකනු නොලබන්නේ මින් කුමක්ද? පළවෙනි පිළිතුර ආසන්නම හේතුව, දෙවන පිළිතුර රක්ෂණීය අයිතිය, තුන්වෙනි පිළිතුර පුද්ගලාදේශය, හතරවෙනි පිළිතුර උපරිම විශ්වාසය. ඉතින් මෙතනින් ඔබ දන්නවා ආසන්නම හේතුව කියන්නේ ජීවිත රක්ෂණයට අවම වශයෙන් බලපාන හේතුවක්. ඒක ජීවිත රක්ෂණයේ මූලධර්මයක්. ඒ වගේම දෙවන පිළිතුර විදිහට තියෙන රක්ෂණීය අයිතිය කියන එක ජීවිත රක්ෂණයේ ප්‍රබල මූලධර්මයක්. ඊළඟට තුන්වෙනි පිළිතුර විදිහට තියෙන පුජ්‍යලාදේශය කියන එක මේ රක්ෂණ මූලධර්ම වලට පටහැනි දෙයක්. ඒකට අදාළ දෙයක් නෙමෙයි. එහෙමනම් උපරිම විශ්වාසය කියන්නේ රක්ෂණ මූලධර්මයක්. පිළිතුර ඉතාමත් පැහැදිලි. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර පුජ්‍යලාදේශය. ප්‍රශ්න අංක 16ත් යොමු වෙලා තිබෙන්නේ රක්ෂණ මූලධර්මයක් පිළිබඳවයි. උපරිම විශ්වාසය කියන රක්ෂණ මූලධර්මය පිළිබඳව. උපරිම විශ්වාසය යටතේ පළවෙනි පිළිතුර රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂකයාගෙන් බදු මුදලක් අය කරනු ලබයි. දෙවන පිළිතුර රක්ෂණ ගිවිසුමට අදාළ සියලු වැදගත් තොරතුරු පාරිභෝගිකයා විසින් හෙළි කළ යුතුයි. තුන්වෙනි පිළිතුර රක්ෂකයා ඔහුගේ නියෝජිතයාට කොමිස් මුදල් ගෙවිය යුතුයි. හතරවෙනි පිළිතුර පාරිභෝගිකයා ඔහුගේ ව්‍යාපාරයේ තොරතුරු හෙළි කළ යුතුයි. ඉතින් මේ උපරිම විශ්වාසය යටතේ මොකද්ද වෙන්න ඕනේ, මේ මූලධර්මයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ පිළිතුරු විදියට අපිට තෝරන්න පුළුවන් රක්ෂණ ගිවිසුමට අදාළ සියලු වැදගත් තොරතුරු පාරිභෝගිකයා විසින් හෙළි කළ යුතුයි කියන පිළිතුර තමයි මෙහි නිවැරදි උත්තරය වෙන්නේ, නිවැරදි පිළිතුර වෙන්නේ. උපරිම විශ්වාසය හරියටම තහවුරු කරන පිළිතුර එයයි. 17 වන ප්‍රශ්නේ යොමු වෙන්නේ හීනවන කාලීන රක්ෂණය පිළිබඳව. ඉතින් ප්‍රශ්න අහලා තියෙනවා හීනවන කාලීන රක්ෂණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ පළවෙනි පිළිතුර කාල සීමා පුරා ප්‍රතිලාභ වෙනස් නොවන නමුත් වාරිකයේ වාර්ෂිකව අඩුවේ. දෙවන පිළිතුර ප්‍රතිලාභය සහ වාරිකයේ ක්‍රමයෙන් අඩුවේ. තුන්වෙනි පිළිතුර කාල සීමා පුරා ප්‍රතිලාභ වාර්ෂිකව අඩුවේ. හතරවෙනි පිළිතුර කාල සීමාව අවසානයේදී පරිණත අගයක් ඇත. ඉතින් අවරෝහණ කාලීන රක්ෂණය සහ හීනවන කාලීන රක්ෂණය කියන්නේ
දෙකම එකයි. ඉතින් මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ප්‍රතිලාභ වාර්ෂිකව අඩු වෙනවා කාල සීමාව පුරාවට. මේක ඔබ දන්නවා ගොඩක් වෙලාවට ගලපගන්නේ ණය සඳහා රක්ෂණයක් විදියට. ඉතින් ණයේ ස්වභාවය තමයි ඔබ වාරික ගෙවන්න ඔබේ ණය මුදල අඩු වෙනවා. අන්න ඒ දෙයට හරියටම ගැලපෙන විදිහට තමයි මේ හීනවන කාලීන රක්ෂණය සකස් කරලා තිබෙන්නේ. ඉතින් පිළිතුර ඉතා පැහැදිලි. තුන්වෙනි පිළිතුර කාල සීමාව පුරා ප්‍රතිලාභ වාර්ෂිකව අඩු වේ. ප්‍රශ්න අංක 18 යොමු වෙන්නේ කාලීන රක්ෂණය පිළිබඳව. කාලීන රක්ෂණය යටතේ ප්‍රතිලාභ ගෙවනු ලබන්නේ අයන්න ඔප්පු කාල සීමාව අවසානයේ ජීවිත රක්ෂිතයාට, අයන්න නිශ්චිත කාල සීමාවේදී රක්ෂිතයාගේ මරණයකදී, ඇයන්න ඕනෑම අවස්ථාවක සිදුවන රක්ෂිතයාගේ මරණයකදී, ඇයන්න ජීවිත රක්ෂිතයාට මරණයට පත්වන අවස්ථාවේදී ඔප්පුව බලාත්මකව පැවතියහොත් පමණයි. යන්න ආරම්භක දිනෙන් වසර 3කට පසුවයි. වඩා සුසු පිළිතුර තමයි ඔබට තෝරන්නට තිබෙන්නේ. ඉතින් කාලීන රක්ෂණ ප්‍රතිපත්තිය ඔබ දන්නවා. කාලීන රක්ෂණයේදී ඔබට වන්දි මුදලක් ලැබෙන්නේ ඔප්පුව වාරික නිසි පරිදි ගෙවා බල සහිතව පවතින කාලෙදී සිදුවන මරණයකදී පමණයි. එමනම් පිළිතුර ඉතාමත් පැහැදිලි. දෙවන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ආයන්න සහ ඈයන්න පමණයි මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ. ප්‍රශ්න අංක 19 දීර්ඝකාලීන සත්කාර රක්ෂණය පිළිබඳව අහන්නේ. දීර්ඝකාලීන සත්කාර රක්ෂණය යටතේ දෛනික ජීවිත ක්‍රියාකාරකම් වශයෙන් සැලකිය නොහැකි වන්නේ පහත් සඳහන් ක්‍රියාකාරකම් අතරින් කුමක්ද? පළවෙනි පිළිතුර සේදීම හා දියනෑම, දෙවන පිළිතුර වැසිකිලි භාවිතය, තුන්වෙනි පිළිතුර ඇඳුම් සේදීම, හතරවෙනි පිළිතුර වැඩ කිරීම. ඉතින් පිළිතුර ඉතාමත්ම පැහැදිලි. වැඩ කිරීම කියන පිළිතුර තමයි මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙමනම් හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 20 වෙනි ප්‍රශ්නය තකාපුල් රක්ෂණය පිළිබඳව. තකාපුල් රක්ෂණය යටතේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. අයන්න අරමුදලේ සහ මෙහියුම් හිමිකාරිත්වය ඔප්පු හිමියන්ට මාරු කරනු ලැබේ. ආයන්න ඔප්පු හිමියන්ගෙන් එකතු කරනු ලබන වාරික ප්‍රදානයන් වශයෙන් සලකනු ලැබේ. ඇයන්න ලාභාංශ සමාගම හෝ එහි කොටස්කරුවන්ට අයිති නොවේ. වඩාත් සුදුසු පිළිතුර තෝරන්න. ඉස්ලාමීය මූලධර්මය යටතේ ක්‍රියාත්මක වන තකාපුල් රක්ෂණය යටතේ අරමුදල් සහ මෙහියුම් හිමිකාරිත්වය ඔප්පු හිමියන්ට මාරු කරනු ලැබේ. මේ පිළිතුර නිවැරදි. ඊළඟට ආයන්න ඔප්පු හිමියන්ගෙන් එකතු කරනු ලබන වාරික ප්‍රදානයන් වශයෙන් සලකනු ලැබේ. ඕන් කියනවට සම්මාදන් කියලා. එයත් නිවැරදි. ඇයන්නේ තිබෙනවා ලාභාංශ සමාගමට හෝ එහි කොටස්කරුවන්ට අයිති නොවේ. ඒවා වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ ඔප්පු හිමියන්ටමයි. ඒ නිසා වඩා සුසු පිළිතුර වන්නේ මේ ප්‍රකාශ තුනම නිවැරදි. ඒ නිසා හතරවෙනි පිළිතුර නිවැරදි. අයන්න, ආයන්න සහ ඇයන්න. ප්‍රශ්න අංක 21 වළංගු රක්ෂණීය අයිතියක් තිබෙන්නේ අයන්න තමන්ගේ ජීවිතය මතයි. ආයන්න ණය දෙන්නා සහ ණය ගන්නා අතරයි. ඇයන්න ව්‍යාපාරයේ හවුල්කරුවන් අතරයි. ඇයන්න සේවයා සහ සේවකයා අතරයි. වඩාත් සුදුසු පිළිතුර තෝරන්න. ඉතින් ඔබ දන්නවා තමන්ගේ ජීවිතයේ ඕනෑම මුදලකට රක්ෂණය කරගැනීමේ රක්ෂණීය අයිතිය තිබෙනවා. ඒ වගේම ණය දෙන්නා සහ ණය ගන්නා අතරත් රක්ෂණීය අයිතියක් ගොඩනගෙනවා මේ සබඳතාවය හරහා. ඒ වගේම ව්‍යාපාරයේ හවුල්කරුවන් අතරත් රක්ෂණීය සබඳතාවයක් ගොඩනගෙනවා. හැබැයි සේවයා සහ සේවකයා අතර රක්ෂණීය සබඳතාවයක් ගොඩනගෙන්නේ නැහැ. එහෙමනම් වඩා සුදුසු පිළිතුර තමයි පළවෙනි පිළිතුර අයන්න, ආයන්න සහ ඇයන්න. ප්‍රශ්න අංක 22 ඔප්පු බැහැර කිරීම සම්බන්ධවයි මේ ප්‍රශ්න යොමු වෙන්නේ. ඔප්පු බැහැර කිරීම යනු පළවෙනි පිළිතුර ප්‍රතික්ෂේප කරන ලද ප්‍රතිලාභ වේ. දෙවෙනි පිළිතුර රක්ෂණය කළ නොහැකි පුද්ගලයන් වේ. තුන්වෙනි පිළිතුර ගෙවීම් කිරීමට රක්ෂණ සමාගම බැඳී නොමැති සිද්ධීන් වේ. හතරවෙනි පිළිතුර නීති විරෝධී ක්‍රියාවන් වේ. ඉතින් අපි බලමු පිළිතුර මොකක්ද කියලා. පිළිතුර ඉතාමත් සරලයි. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ගෙවීම් කිරීමට රක්ෂණ සමාගම
බැඳී නොමැති සිද්ධීන් වේ. මේවා තමයි ඔප්පු බැහැර කිරීම කියලා කියන්නේ. ප්‍රශ්න අංක 23 අනුග්‍රහක කාලය පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ. අනුග්‍රහ කාල සීමාව කියන්නේ රක්ෂණ ඔප්පුවක් ආරම්භ කරලා වාරික ගෙවාගෙන යනකොට මේ වාරිකේ නිසි පරිදි ගෙවන්නට නොහැකි වුණොත් ඒ සඳහා දෙන අනුග්‍රහක සහන කාල සීමාවක් තමයි මේ කාලය. මේ කාලය සාමාන්‍යයෙන් දින 30ක්. ඉතින් පිළිතුර ඉතාමත් පැහැදිලි. 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. එනම් දින 30ක කාලයක් තමයි අනුග්‍රහක කාල සීමාව කියලා සලකන්නේ. මේ අනුග්‍රහ කාල සීමාව තුල වාරිකයේ ගෙවීම නිවැරදි වේලාවට වාරිකයක් ගෙවීමක් විදියට සලකනවා වගේම ඔප්පුවේ තියෙන ප්‍රතිලාභ කිසිවකටත් හානියක් සිදුවන්නේ නැහැ. ප්‍රශ්න අංක 24 ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්නේ තියෙන්නේ රක්ෂණ ඔප්පු ණය සම්බන්ධයෙන්. රක්ෂණ ඔප්පුවට පවාර රාගයක් අත්වී ඇතනම් එම ඔප්පුව ඇපයක් ලෙස තබා ණයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 24 වෙනි ප්‍රශ්නය. ඔප්පුව යටතේ ලබාගත් ණය මුදලක් ආපසු නැගෙවුවහොත් පළවෙනි පිළිතුර පොලියද සමග ණය මුදල හිමිකම් මුදලෙන් අය කරනු ලැබේ. දෙවැනි පිළිතුර ඔප්පුව අවලංගු වේ. තුන්වෙනි පිළිතුර කිවා නිමි අගයක් සහිත ඔප්පුවක් බවට පත්වේ. හතරවෙනි පිළිතුර ඔප්පුව පවාරණය කරනු ලැබේ. පළමු පිළිතුර නිවැරදි. පොලියද සමග ණය මුදල හිමිකම් මුදලෙන් අය කරනු ලැබේ. ප්‍රශ්න අංක 25 විශේෂ ප්‍රාණවත් කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? පළවෙනි පිළිතුර වාරික නොගොවූ කාල සීමාවට සාපේක්ෂව ඔප්පු කාලය දීර්ඝ කරනු ලැබේ. දෙවන පිළිතුර පරිණත වෙන දිනය නොවෙනස්ව පවතී. තුන්වන පිළිතුර වාරික නොවෙනස්ව පවතී. හතරවෙනි පිළිතුර වෛද්‍ය සාධක අවශ්‍ය නොවේ. විශේෂ ප්‍රාණවත් කිරීමේදී තනි වාරිකයක් පමණක් ගෙවා රක්ෂණ ඔප්පුව ප්‍රාණවත් කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් වාරික නිසි පරිදි ගෙවාගෙන යෑමට අතපසු ඔප්පු වලටයි විශේෂ ප්‍රාණවත් කිරීම වැදගත් වන්නේ. මෙහිදී තනි වාරිකයක් පමණක් ගෙවා ඔප්පුව නැවත වතාවක් ප්‍රාණවත් කළ හැකියි. මෙහිදී වාරික නොගොවූ කාල සීමාවට සාපේක්ෂව ඔප්පු කාලය දීර්ඝ කරනවා. ඉතින් මේ ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර පළමු පිළිතුර වාරික නොගොවූ කාල සීමාවට සාපේක්ෂව ඔප්පුවේ කාලය දීර්ඝ කරනු ලැබේ කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ප්‍රශ්න අංක 26 ජීවිත රක්ෂණය යටතේ සියදිවි නසා ගැනීම බැහැර කරනු ලබන්නේ. පළමු පිළිතුර ප්‍රතිලාභියා ධනවතෙකු වීම වැළැක්වීම සඳහාය. පිළිතුරු අංක 2 හිමිකම් ගෙවීම වැළැක්වීම සඳහාය. තුන්වන පිළිතුර සියදිවි නසා ගැනීමේ චේතනාවෙන් රක්ෂණයක් ලබා ගැනීම වැළැක්වීම සඳහාය. හතරවෙනි පිළිතුර සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහාය. ඉතින් මෙහි නිවැරදි පිළිතුර තුන්වන පිළිතුර සියදිවි නසා ගැනීමේ චේතනාවෙන් රක්ෂණයක් ලබා ගැනීම වැළැක්වීම සඳහාය කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ප්‍රශ්න අංක 27 ජීවිත රක්ෂණ ඔප්පුව පළවෙනි පිළිතුර වෙනත් කෙනෙකුට පැවරිය හැක. දෙවන පිළිතුර මාරු කළ නොහැකිය. තුන්වන පිළිතුර ත්‍යාගයකි. හතරවෙනි පිළිතුර එය අපයක් වශයෙන් පිළිගනු නොලැබේ. ඉතින් මේ නිවැරදි පිළිතුර තේරීමටයි ඔබට තිබෙන්නේ. ජීවිත රක්ෂණ ඔප්පුව වෙනත් දීපලක් මෙන් වෙනත් කෙනෙකු වෙත පැවරීමේ හැකියාව තිබෙනවා. එබැවින් පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. වෙනත් කෙනෙකුට පැවරිය හැක. ප්‍රශ්න අංක 28 ලියාපදිංචි ප්‍රථම ජීවිත රක්ෂණ ඔප්පුව හුණු ව්‍යාපාරික විලියම් ගිබන්සන් පළවෙනි පිළිතුර. දෙවැනි පිළිතුර ලුණු ව්‍යාපාරික විලියම් ගිබන්ස්. තුන්වන පිළිතුර ලුණු ව්‍යාපාරික විලියම් ගිල්බර්ට්. හතරවන පිළිතුර චාල්ස් විලියම්. ඔබට මතක ඇති ලෝකේ ප්‍රථම ලියාපදිංචි ජීවිත රක්ෂණ ඔප්පුව විලියම් ගිබන්ස් ජනයාගේ නමට රිචඩ් මාටින් විසින් තමයි මේ ඔප්පුව මිලදී ගත්තේ. මෙතනදී විලියම් ගිබන්ස් තමයි මේ රක්ෂණ ඔප්පුවේ ජීවිත රක්ෂිතය වෙන්නේ. ඒ වගේම රක්ෂණ ඔප්පු හිමිය බවට පත් වුණා රිචඩ් මාටින්. ඉතින් පිළිතුර ප්‍රශ්න අංක 29 අපි සාකච්ඡා කරමු. ප්‍රශ්නය
අනියම් ප්‍රතිලාභියා ඔප්පුවේ ප්‍රතිලාභයට හිමිකම් ලබන්නේ පළවෙනි පිළිතුර ඔප්පු හිමියා මරණයට පත්වීමෙන් පසුව, දෙවන පිළිතුර රක්ෂිතයා මරණයට පත්වීමෙන් පසුව, තුන්වන පිළිතුර රක්ෂිතයා සහ නම් කළ ප්‍රතිලාභියා යන දෙදෙනාම මරණයට පත් වූ විටකදී, හතරවන පිළිතුර හිමිකම් පෑමේ අවශ්‍යතාවයක් එළඹිය හොත්. ප්‍රතිලාභියා යනුවෙන් අදහස් වන්නේ ජීවිත රක්ෂණ ඔප්පුවක ප්‍රතිලාභ මුදල් ලැබීමට යෝජිත තැනැත්තා. රක්ෂිතයා සහ ප්‍රතිලාභියා යන දෙදෙනාම මරණයට පත් වූ විටක අනියම් ප්‍රතිලාභියාට ප්‍රතිලාභ මුදල් ගෙවීමට හැකියාව තිබෙනවා. එහෙමනම් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 30. සියදිවි නසා ගැනීම බැහැර කිරීම අදාළ වනුයේ පළවෙනි පිළිතුර ඔප්පු ආරම්භක දිනයේ සිටයි, දෙවන පිළිතුර ප්‍රාණවත් කළ දිනයේ සිටයි, තුන්වන පිළිතුර ආරම්භ කළ දින සහ ප්‍රාණවත් කළ දින සිටයි, හතරවන පිළිතුර අප්‍රාණික වූ දින සිටයි. ඉතින් මේ වන විට ඔබ අධ්‍යයනය කළා ඇති සියදිවි නසා ගැනීම බැහැර කළා තියෙනවා ජීවිත රක්ෂණ ඔප්පුවේ වසරක කාලයකට. ඉතින් මේ බැහැර කිරීම ආරම්භ වෙනවා රක්ෂණ ඔප්පුව ආරම්භ කළ දින සහ ප්‍රාණවත් කළ දින සිට. ඉතින් පිළිතුර තුන්වන පිළිතුර ආරම්භ කළ දින සහ ප්‍රාණවත් කළ දින සිටයි කියන පිළිතුර තමයි නිවැරදි. 31 වන ප්‍රශ්නය ඔප්පුවක ප්‍රතිලාභියා කවුරුන්ද? පළවෙනි පිළිතුර රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නම් කළ තැනැත්තා, දෙවන පිළිතුර ඔප්පුවේ නෛතික හිමිකරු, තුන්වන පිළිතුර ජීවිත රක්ෂණය කරනු ලැබ ඇති පුජ්‍යලයා, හතරවෙනි පිළිතුර ඔප්පුෙහි වාරික ගෙවන තැනැත්තා. ප්‍රතිලාභය පිළිබඳව අපි මීට පෙර ප්‍රශ්නවලත් සාකච්ඡා කරා. ඉතින් මෙහි නිවැරදි පිළිතුර කුමක්ද කියලා අපි බලමු. නිවැරදි පිළිතුර තමයි රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නම් කළ තැනැත්තා. පළවෙනි පිළිතුර නිවැරදි. මීළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ ප්‍රශ්න අංක 32 රක්ෂණ ඔප්පුව පිළිබඳව. රක්ෂණ ඔප්පුවක පහත අංගයන් ඇත. පළවෙනි පිළිතුර ප්‍රතිලාභ සහ කොන්දේසි, දෙවන පිළිතුර ප්‍රතිලාභ සහ බැහැර කිරීම, තුන්වන පිළිතුර නියමයන් සහ කොන්දේසි, හතරවන පිළිතුර ප්‍රතිලාභ වරප්‍රසාද නියමයන් හා කොන්දේසි. ඉතින් හතරවන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. රක්ෂණ ඔප්පුවක ප්‍රතිලාභ තිබෙනවා, වරප්‍රසාද තියෙනවා, නියමයන් සහ කොන්දේසි තිබෙනවා. හතරවන පිළිතුරෙන් ඒ සියලු දෙන ගැන කතා කරන නිසා හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට අපි තෝරනවා. ප්‍රශ්න අංක 33 ඕනෑම ඔප්පු හිමියෙකුට ලබාගත හැකි උපරිම ණය මුදල වන්නේ පළවෙනි පිළිතුර පවාරණාගෙන් 90%කි, දෙවන පිළිතුර මරණ ප්‍රතිලාභයට සමාන මුදලකි, තුන්වෙනි පිළිතුර ගෙවා නිමි අගයට සමාන මුදලකි, හතරවෙනි පිළිතුර පවාරණ අගයට සමාන මුදලකි. පවාරණ අගය කියන දේ ජීවිත රක්ෂණ ඔප්පුවකට ඉතාමත් වැදගත්. පවාරණ අගය ඇති වෙන්නට අවම වශයෙන් වසර 3ක්වත් වාරික ගෙවා තිබිය යුතුයි. ජීවිත රක්ෂණ ඔප්පුවෙන් ඔබට ණය මුදලක් අවශ්‍ය නම් පවාරණ අගෙන් 90%ක් ණය මුදල ලෙස ලබා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පවාරණ අගෙන් 90%කි. ප්‍රශ්න අංක 34 පූර්ණ හා සදාකාලික අකර්මණ්‍යතාවය සඳහා ලබා දෙනු ලබන ප්‍රතිලාභය කුමක්ද? පළවෙනි පිළිතුර වාරික අත්හැරීමේ ප්‍රතිලාභය, දෙවන පිළිතුර කොටස් වශයෙන් රක්ෂිත මුදල ගෙවීම, තුන්වන පිළිතුර ඔප්පුව බලාත්මකව පවතින අතර ප්‍රතිලාභ දිගටම එකතු වේ, හතරවෙනි පිළිතුර ඊයේ සඳහන් සියල්ලම. ඉතින් ඔබ දන්නවා පූර්ණ හා සදාකාලික අකර්මණ්‍යතාවයකට පත් වෙනවා කියන්නේ අපේ ජීවිත රක්ෂිතයෙකුට වෙන්න පුළුවන් අවාසනාවන්තම සිද්ධිය. ඉතින් මේ අවාසනාවන්ත සිද්ධියේදී වාරික අත්හැරීමේ ප්‍රතිලාභය ක්‍රියාත්මක වෙනවා. කොටස් වශයෙන් රක්ෂිත මුදල ගෙවන්න පටන් ගන්නවා. ඒ වගේම ඔප්පුව බලාත්මකව පවතිනවා. ඔප්පුවට සියලු වරප්‍රසාද එකතු වෙනවා. ඒ නිසා මේ ඉහත සඳහන් සියල්ලම නිවැරදි කියන පිළිතුර අපිට මෙතනදී පිළිතුර විදියට ගන්න පුළුවන්. අපි ප්‍රශ්න අංක 35ට යමු වෙමු. ප්‍රශ්නය අසාධ්‍ය රෝග ප්‍රතිලාභ පිළිබඳ මින් සත්‍යය කුමක්ද? පළවෙනි පිළිතුර
ආවරණයේ වයස අවුරුදු 65න් අවසන් වේ. දෙවන පිළිතුර ප්‍රතිලාභයේ එක්වරක් පමණක් ගෙවනු ලැබේ. තුන්වන පිළිතුර ප්‍රධාන වශයෙන් නියම ජීවිත සඳහා පමණක් ගෙවනු ලැබේ. හතරවෙනි පිළිතුර ඉහත සඳහන් සියල්ලම. ඉතින් අසාධ්‍ය රෝග ප්‍රතිලාභය සම්බන්ධයෙන් බැලුව විට මේ ඉහත සඳහන් සියල්ලම නිවැරදි වෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ හතරවන පිළිතුරයි. ප්‍රශ්න අංක 36 වාරික අත්හැරීමේ ප්‍රතිලාභය පිළිබඳවයි ප්‍රශ්නය. පළවෙනි පිළිතුර වාරික ගෙවීම පමා කිරීමට රක්ෂකයාට අවසර ලබා දෙයි. දෙවන පිළිතුර අකර්මණ්‍යතාවයේ ඇති වූ අවස්ථාවකදී වාරික ගෙවීමේ පාරිභෝගිකයාට සහනයක් ලබා දෙයි. තුන්වන පිළිතුර අකර්මණ්‍යතාවයක් ඇති වූ අවස්ථාවකදී ඔප්පුව తాවකාලිකව අත්හිටවනු ලැබේ. හතරවෙනි පිළිතුර ඔප්පුව අවලංගු කරයි. ඉතින් මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ වාරික අත්හැරීමේ ප්‍රතිලාභය මගින් අකර්මණ්‍යතාවයක් ඇති වූ අවස්ථාවකදී වාරික ගෙවීමේ බරින් පාරිභෝගිකයාට සහනයක් ඇති කිරීම. එනිසා නිවැරදි පිළිතුර වන්නේ දෙවන පිළිතුරයි. ප්‍රශ්න අංක 37 හදිසි අනතුරක් සම්බන්ධයෙන් සම්මත බැහැර කිරීමක් වන්නේ පළවෙනි පිළිතුර සිවිදිවි හානි කර ගැනීම, දෙවෙනි පිළිතුර යුද්ධය, තුන්වන පිළිතුර නීති විරෝධී ක්‍රියා, හතරවන පිළිතුර ඊයස සඳහන් සියල්ලම. මේ වන විට ඔබ අධ්‍යයනය කළ ඇති හදිසි අනතුරක් සම්බන්ධයෙන් මොනවද මේ බැහැර කිරීම කියලා කියන්නේ කියන එක. සිවිදිවි හානි කර ගැනීම හදිසි අනතුරකදී බැහැර කිරීමක් වෙනවා. ඒ වගේම යුද්ධය හා සම්බන්ධ වීම බැහැර කිරීමක්, නීති විරෝධී ක්‍රියාවන් බැහැර කිරීමක් වෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ හතරවන පිළිතුර ඒ සඳහන් සියල්ලම නිවැරදි. ප්‍රශ්න අංක 38 තරමත් සංකීර්ණ ප්‍රශ්නයක්. යෝජනා පත්‍රය පිරවීමේදී සැලකිය යුතු කරුණු වන්නේ මින් කුමක්ද? අයන්න කැමැති ආරම්භක දිනය පැහැදිලිව සටහන් කළ යුතුයි. ආයන්න ඉල්ලුම්කරුගේ සහ රක්ෂණය කළ යුතු පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගත යුතුයි. ඈයන්න ඊළඟ උපන්දිනයට වයස පැහැදිලිව සටහන් කළ යුතුයි. ඈයන්න රැකියාව පදිංචි ලිපිනය සහ පවුලේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු පෞද්ගලික තොරතුරු ලබා දිය යුතුයි. යන්න ඉල්ලුම්කරුගේ සහ ජීවිත රක්ෂණය කළ යුතු පුද්ගලයා යන දෙදෙනාගේම අස්සන ලබාගත යුතුයි. ඉතින් මෙහි වඩා සුසු පිළිතුරු තෝරන්නට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කාරණා පහට අදාළව. අපි එකින් එක බැලුවොත් අපිට සිද්ධ වෙනවා යෝජනා පත්‍රය පිරවීමේදී කැමැති ආරම්භක දිනය පැහැදිලිව සටහන් කරන්නට. අයන්න පිළිතුර නිවැරදි. ඒ වගේම ආයන්නෙන් කියන ඉල්ලුම්කරුගේ සහ රක්ෂණය කළ යුතු පුද්ගලයාගේ අනන්‍යතාවය අපිට තහවුරු කරගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඇයන්නෙන් කියන ඊළඟ උපන්දිනයට වයස අනිවාර්යයෙන්ම පැහැදිලිව සටහන් කළ යුතු වෙනවා. ඒ වගේම ඇයන්නෙන් කියන රැකියාව පදිංචි ලිපිනය සහ පවුලේ සෞඛ්‍ය තත්ත්වයන් ඇතුළු පෞද්ගලික තොරතුරු අපිට ලබා ගන්නට සිදු වෙනවා. ඒ වගේම යන්නෙන් කියන ඉල්ලුම්කරුගේ සහ ජීවිත රක්ෂණය කළ යුතු පුද්ගලයා යන දෙදෙනාගේම අස්සල් ලබා ගත යුතු වෙනවා. ඒ නිසා වඩා සුසු පිළිතුර වන්නේ ඉහත සියල්ලම කියන පිළිතුරයි. ප්‍රශ්න අංක 39 අදාළ වෙන්නේ විශේෂ ප්‍රාණවත් කිරීමට. විශේෂ ප්‍රාණවත් කිරීමේ ක්‍රමයේ යටතේ වාරිකය පදනම් වී ඇත්තේ පළවෙනි පිළිතුර වර්තමාන වයස සහ වර්තමාන සෞඛ්‍ය අවදානම මතයි. දෙවන පිළිතුර වර්තමාන සෞඛ්‍ය තත්ත්වය මතයි. තුන්වන පිළිතුර ආරම්භයේදී වයස මතයි. හතරවෙනි පිළිතුර නව ප්‍රතිලාභ මතයි. ඉතින් මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර වර්තමාන වයස සහ වර්තමාන සෞඛ්‍ය අවදානම මතයි විශේෂ ප්‍රාණවත් කිරීම රඳා පවතින්නේ. ප්‍රශ්න අංක 40 සිතා බැලීමේ කාලය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. පළවෙනි පිළිතුර ඔප්පු හිමියා ලබාගෙන තිබෙන හෝ ඉල්ලුම් කර තිබෙන ජීවිත රක්ෂණය පිළිබඳ අදහස තවදුරටත් සිතා බලා තීරණය වෙනස් කිරීමට ලබා දී ඇති කාල සීමාවයි. දෙවන පිළිතුර මෙම කාල සීමාව සාමාන්‍ය යෝජනා පත්‍රයේ පුරවා දින 21ක් හෝ ඔප්පුව නිකුත් කර දින 14ක් යන දෙකෙන් පසුව එළඹෙන කාල සීමාවයි. තුන්වන පිළිතුර මෙම අයිතිය ක්‍රියාත්මක කළහොත් සම්පූර්ණ ගිවිසුම අවලංගු වන අතර ගෙව ඇති වාරික ආපසු ගෙවනු නොලැබේ. හතරවෙනි පිළිතුර මෙම අයිතිය සඳහා වූ කාල සීමාව සමාගම විසින් පාරිභෝගිකයාට විස්තර කර දිය යුතුයි. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ වැරදි ප්‍රකාශය තෝරන්න. තුන්වෙනි ප්‍රකාශය තමයි වැරදි ප්‍රකාශය බවට පත් වෙන්නේ. ඉතින් මේ වැඩසටහන නිෂ්පාදනය කිරීමේ අරමුණ
රක්ෂණ ප්‍රවීණතා විභාගයට මුහුණ දෙන ඔබගේ ජයග්‍රහණය සනාථ කිරීම. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපිව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, තවත් කෙනෙකුට දැනගන්නට මේ වීඩියෝ එක ෂෙයා කරන්නටත් අමතක කරන්න එපා. ඉතින් ඔබට ජයෙන් ජය වේවා.